මත්තක පුංචි රටක පුංචි කුමාරයෙක් හිටියා. ඇපල් හැඩේ මූණ ඉඳ ඇපල් ආදිපාද කිව්වා. පුංචි යාළුවෝ දෙන්නයි රත්තයි ජෝකී කියලා මේ තුන්දෙනා දිව්වේ පැන්නේ අනුන්ගේ යහපත හිතලා. විපත්තියට දුප්පත් පොසත් කියලා බෙදුන්නේ නෑනේ. කරදරයේදී ලොකු පොඩියයි හිතන අය ඕන නෑනේ. මේ බව දන්නා ආදිපාදයානු යාළුවෝ සමගින් යහපතක්ම කෙරුවෝ. මේ බව දන්නා ආදිපාදයානු යාළුවෝ සමගින් යහපතක්ම කෙරුවෝ. ගමින් ගමක ඇවිදිනවා සාමය සමගිය දෙනවා. ගහබැන ගන්නා මිනිසුන් එකමුතු කර සැනසෙනවා. ඇපල් පුල්ලි ආදිපාද උඩම ඉන්න බෑ සමදා බිමට බහින්නත් වෙනවා. නොමරන ලෙස ඉන්න අයට ඇත්ත තත්ත්වය පහදනවා. එකමත් පුංචි රටක පුංචි කුමාරයෙක් හිටියා. ඇපල් ගෙඩියේ හැඩ මූණෙන් ඇපල් ආදිපාද කිව්වා.